සුබදවසක් වයිටඩලා YouTube චානකටවා සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ ගෙදරහරි එමන්නත ව්‍යාපාරික ස්ථානයට ලබාගෙන තියෙන විදුලි බල සම්බන්ධාව කළමනාකරණය කරගන්න. විදුලි බිල්පත්වල තොරතුරු සියල්ල බලාගන්න වගේම විදුලි බිල ඔන්ලයින් හරහා පාසෙන්වාගේ ෆෝන්ගෙන්ම ගෙවන්න පුළුවන්. විදුලි බල මණ්ඩල විසින් අලුතෙන්ම හඳුන්වලා දීලා තියෙන ඇප්ලිකේෂන් එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එකේ හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා වගේම මොනවද මේකේ තියෙන ෆීචර්ස් කියලා. හරි ඉතින් දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් අපේ YTDලා YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන bell icon එකත් all දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. හරියාලුනේ මුලින්ම Play Store එකට ඇවිල්ලා මෙන්න මේ EDL Care කියන application එක download කරගන්න. download කරලා මේ විදිහට open කරගන්න. ඇප් එකට ආවට පස්සේ මුලින්ම ඔයාලට භාෂාව තෝරගන්න එනවා. ඔයා මෙතනින් කැමති භාෂාවක් තෝරගෙන next කරන්න. ඊළඟට ඔයා මෙතන අවශ්‍ය නම් theme එකක් select කරගෙන next කරන්න. නැවතත් මේ විදිහට next කරගෙන අවසානයේට get started දෙන්න. හරි දැන් මුලින්ම මේ ඇප් එකට register වෙන්න ඕනේ. ඒ නිසා පහළ තියෙන register කියන option එක touch කරන්න. මෙතන verification code එක ගෙන්න ගන්න ඔයාලට කැමති option එකක් select කරගන්න පුළුවන්. මම මෙතන මොබයිල් නම්බර් කියන එක ටච් කරගන්නවා. ඊළඟට මෙතන පළවෙනි ස්ටෙප් එක විදියට ඔයාගේ ෆෝන් නම්බර් එක ලබා දීලා send verification code කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයා දුන්න නම්බර් එකට verification code එකක් එයි. ඔයා ඒක මෙතනට මේ විදියට ලබා දීලා පහළ verify code කියන බටන් එක ටච් කරන්න. හරි ඊළඟට මෙතන තුන්වෙනි ස්ටෙප් එක විදියට ෆෝම් එකක් fill කරන්න එනවා. මෙතනට ඔයාගේ විස්තර ටික නිවැරදිව ලබා දෙන්න ඕනේ. පළවෙනියට ඔයාගේ සම්පූර්ණ නම ලබා දෙන්න. ඊළඟට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ලබා දීලා ඊට පස්සේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරගන්න. මෙතන අන්තිමටම තියෙන ඔප්ෂන් දෙක ෆිල් කරන්න අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් විතරක් ඊමේල් ඇඩ්‍රස් එකක් හරි ලෑන්ඩ් නම්බර් එකක් හරි ලබා දෙන්න පුළුවන්. මම මේ විදිහට ෆිල් කරගෙන next කරගන්නවා. ඊළඟට මෙතන හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් ලබා දීලා ඒ පාස්වර්ඩ් එක නැවතත් මෙතන ටයිප් කරගෙන පහළ පොඩි කොටුවට ටික් එකක් දාගෙන create account කියන බටන් එක ටච් කරන්න. හරි අපි දැන් සාර්ථකව account එකක් හදාගෙන අවසන්. දැන් ඔයා මෙතන go to login කියන option එක ටච් කරන්න. දැන් ඔයා මෙතනට ඔයා register වුණ email එක හරි phone number එකයි password එකයි දීලා login button එක ටච් කරන්න. හරි ඊට පස්සේ මෙතන විදුලි බිල් ගිණුමේ විස්තර ලබා දෙන්න ඕනේ. පළවෙනියට මෙතන nickname එකක් විදියට ඔයාලට කැමති නමක් type කරගන්න. මම මෙතන ගෙදර account එක add කරන නිසා home කියලා type කරගන්නවා. ඊළඟට මෙතනට ඔයාගේ විදුලි බිල් පතේ තියෙන ඉලක්කම් 10ක විදුලි බිල් අංකය මෙතන ටයිප් කරගෙන පහළ තියෙන subscribe electricity account බටන් එක ටච් කරන්න. එතකොට ඔයාලට මේ විදිහට ඔයාගේ අංකයට අදාළ ලියාපදිංචි වෙලා තියෙන නම, ගෙවන්න තියෙන හිඟ මුදල වගේම පහළින් භාවිතා කරලා තියෙන විදුලි ඒකක ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මීට අමතරව විදුලිය සම්බන්ධයෙන් තියෙන ගැටලු වගේ දේවල් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාවත් මේ ඇප් එක හරහා කරගන්න පුළුවන්. ඊළඟට මෙතන පහළ තියෙන ප්‍රොෆයිල් අයිකන් එක ටච් කරාට පස්සේ මේ ඇප් එකට අදාළ සියලුම settings ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මෙතන මැද තියෙන map icon එක ටච් කරාට පස්සේ මේ අවස්ථාවේ current එක break down වෙලා තියෙන ප්‍රදේශ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි bill calculator වලට ගිහින් අදාළ විස්තර ටික දීලා ඔයාලටම පුළුවන් current bill ගණනය කරගන්න. මෙතන පේනවා හරහා බිල්පත් ගෙවීම් කටයුතු සිදු කරගන්න වගේම bill details වලට ගිහින් බිල්පත් ගෙවීමට අදාළ summary එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පහළටම ගියාට පස්සේ view last e-bill කියන එක ටච් කරලා අවසානයේට වෙලා තියෙන විදුලි බිලත් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ වැඩ ටික පහසුවෙන්ම මේ app එක හරහා කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. මතකද අනිත් අයටත් මේ දේවල් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.